අලුත් වෙලා ආපු CA20 අපි බලමු මේකේ වැඩ කොහොමද කියලා. ඔයාලට ගොඩක් වැදගත් වෙන දේවල් දැනගන්න YouTube channel එක subscribe කරලා තියාගන්න. Dual power 104 බල සැපයුමක් තමා මේ amp එකට ලබා දෙන්නේ. board එකේ transistor 52ක් තියෙනවා 5200යි 1943යි. transistor 52ක් තිබුණට ट्रांसिस्टर 36ක් පමණින් ධාරාව වර්ධනය කිරීම සිදු කරන්නේ. ඒක හඳුනා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සුදු පැහැති සෙරමික් රෙසිස්ටර් එක මගින්. 1010 UF වොට් 100 කැපැසිටර් 12ක් පාවිච්චි කරලා තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරන්නම් පිටිපස්සේ තියෙන පැනල් බෝඩ් එක පිළිබඳ විස්තර. ටිව් එක 0.775 1.0.1.4 ඇම්ප්ලිෆයර් එකේ උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කිරීමට ලබා දිය යුතු අගය වෝල්ටීයතාවය මෙයින් තෝරාගත හැකි අතර අඩු අගයක් තෝරාගත් විට ඉතා කුඩා සංඥාවකින් වුවද වැඩි ශබ්දයක් ලබාගත හැක. ස්ටීරියෝ channel දෙක එකිනෙකට ස්වාධීනව ක්‍රියා කරනවා. පැරල් එක සංඥාවක් මගින් channel දෙකම AB ක්‍රියා කරයි. බ්‍රිජ් channel දෙකම බලය එකතු කර එකම ප්‍රබල නිමැවුමක් ලෙස සිංගල් මොනෝ අවුට් ලෙස ලබා දෙයි. ග්‍රවුන්ඩින් ශබ්ද පද්ධතියේ ඇතිවන හම් හෝ බසර් වැනි අනවශ්‍ය රාවයන් ඉවත් කිරීමට මෙම ස්විචය භාවිතා වේ. ක්ලිප් වීම හෙවත් විකෘති වීම වැළැක්වීමට මේ භාවිතා කරයි. අධික ශබ්දයකදී ස්පීකර් පිලිස්සී යාම වැළැක්වීමට මෙය ඔන් කර තැබීම සුදුසුය.